සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ දවස් ටිකේ O level කතන්දරේ බොහොම උණුසුම් වෙනවනේ. එතකොට O level ඇප්ලිකේෂන් කෝල් කරලා තිබුණා. සමහර අය ප්‍රයිවට් දැම්මා, සමහර අය ස්කූල් හරහා යනවා. එතකොට දැන් ඔය ප්‍රයිවට් දාපු සෙට් එකට සහ O level රිසල්ට් ඇවිල්ලා රීකරෙක්ෂන් දාපු අයට එයාලගේ රිසල්ට් අඩු වෙලා රීකරෙක්ෂන් දාපු අයට ප්‍රශ්න ටිකක් තියෙනවා සහ ඇඩ්මිෂන් එක කොහොමද එන්නේ කියන ටික මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා. එතකොට ඔයගොන්ට විශේෂම කාරණාව තමයි ඔයාලගේ සම්බන්ධ තියෙන සියලුම ගැටලු කතා කරන්න මම ගෲප් එකක් හදලා තියෙනවා 2026 සෙට් එකට O level ඉන සෙට් එකට. එතකොට මේ ගෲප් එකට ඇඩ් වෙන්න ලින්ක් එක තියෙනවා මගේ channel එකේ description එකේ. එතකොට මේ වීඩියෝ එකටත් මම description එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලා ඒකට එකතු වෙන්න. හරි. දැන් ඔයාලා ගොඩක් අය ඇප්ලිකේෂන් ප්‍රයිවට් දාපු සෙට් එකේ මට කතා කරා. එයාලට ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ඒ සම්බන්ධව විසඳපු කාරණා සියල්ල වීඩියෝස් ගණනාවක් තියෙනවා. ඒක ඔයාලා channel එකේ ගිහිල්ලා බලන්න. එතකොට මම මේ සම්බන්ධව නැවත කතා කරන්නේ නැහැ. විශේෂම කාරණාවක් කතා කරනවා. මොකද්ද? දැන් O level ප්‍රයිවට් දාන සෙට් එකක් ඉන්නවා ID එකට කලින්. ඒ කියන්නේ ID එක එන්නේ අවුරුදු 15 නේ. එතකොට අවුරුදු 15 වෙනි ID එකක් හදන්න ඕනේ. ඊට කලින් ඒ කියන්නේ 11 වසරේ ID එකක් හදන්නේ. සමහර අය කියන්නේ සමහර අය 10 වසරෙන් හදන්න දාලා 11 වසරෙන් එනකොට IDs එනවනේ. එතකොට සමහර අය ඒ 11 වසර කලින් 9 වසරෙන් 10 වසරෙන් O level ලියන සෙට් එකක් ඉන්නවනේ. සමහර අය රට යන්න ඉන්න අය O level කලින් ලියනවා සහ O level කලින් ලියන්න try කරන සෙට් එකක් ඉන්නවා. එතකොට එයාලට මේ දවස්වල විශේෂම කාරණාවකට මුහුණ පාන්න වෙලා තියෙනවා. මොකද්ද? ඔයාලගේ 9 වසරෙන් ID දැන් හිතන්නකෝ ඔයා 9 වසරේ විභාගෙ ලියනවා O level විභාගෙ ලියනවා. එතකොට ඔයාට තියෙන ප්‍රශ්න තමයි ඔයාට ID එකක් නැහැනේ. එතකොට ඔයා මේ ඇප්ලිකේෂන් එක හදනකොට ප්‍රයිවට් ෆිල් කරනකොට ඔයාට වෙන්නේ එයාලා විභාග දෙපාර්තමේන්තුවෙන් කියනවා ඔයාගේ බාරකාරයෙක්ගේ ID එකෙන් තමයි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඩීටේල්ස් දාලා ෆිල් කරන්න ඇප්ලිකේෂන් එක කියලා. එතකොට ඕකේ ස්ටෙප් 1, ස්ටෙප් 2, ස්ටෙප් 3 වල ඔයාගේ ඩීටේල්ස් දාන්න තියෙනවා. එතකොට මේ ඩීටේල්ස් දානකොට ඔයාගේ ඩීටේල්ස් දානකොට අර දාපු ID එකත් එක්ක මැච් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වෙලාවට එයාලා කියනවා දෙපාර්තමේන්තුවට කතා කරන්න කියලා විභාග දෙපාර්තමේන්තුවට. එතකොට මේ දවස් ටිකේ ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට දැන් හිතන්නකෝ එහෙම ෆිල් කරන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් දෙපාර්තමේන්තුවට කතා කරන්න. නම්බර්ස් ටිකක් මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට ඊළඟ කාරණා තමයි දැන් එයාට ඒත් ID එක නැහැනේ විභාග ලියනකොට. එතකොට එයාට තියෙන්න ඕනේ પાස්පෝර්ට් එක තියෙන්න ඕනේ. හරි. ඔයාගේ විභාගයේ අනන්‍යතාවයට ඔයාගේ પાස්පෝර්ට් එක තියෙන්න ඕනේ. මේ 9 වසර කෙනෙක්ට 10 වසර කෙනෙක්ට විභාග ලියනවා නම්. ඊළඟ කාරණා තමයි ඉස්කෝලේ යන කෙනෙක් කොහොමද ඊට කලින් 11 වසරට කලින් ප්‍රයිවට් ලියන්නේ කියලා. ඒ කියන්නේ විභාග ලියන්නේ කියලා. එතකොට මෙහෙම අවසරයකට යන්න පුළුවන්. සමහර වෙලාවට බොහොමයක් පාසල් වලින් ඒක ඕකේ වෙන්නේ නැහැ. මොකද්ද? ඔයාලට ඉස්කෝලෙන් ප්‍රයිවට් ඒ කියන්නේ ඔයාලට කලින් විභාග ලියන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රින්සිපල් ඕකේ නම් කලාපෙන් කතා කරලා ඒ වැඩ ටික ප්‍රින්සිපල් හරහා ගොඩ දාගෙන යන්න පුළුවන්. ඉස්කෝලේ යන කෙනෙක් නම් එහෙම නැත්නම් ප්‍රයිවට් දාන එක තමයි හොඳ වෙදේ. ඒක ප්‍රයිවට් දානකොට අරක තමයි ඔප්ෂන් එක. හරි. එතකොට දැන් ඊළඟ කාරණාව තමයි ඇඩ්මිෂන් එක එන්නේ කොහොමද? ඇඩ්මිෂන් එක කවද්ද එන්නේ? අනිවාර්යෙන් ඔය ප්‍රයිවට් දාපු සෙට් එකට ඇඩ්මිෂන් එක එනවා O level ලං වෙන්න කලින්. හරි. සමහර අයට නම් ගෙදරට එනවා. සමහර අයට ඔය දාපු ඇඩ්‍රස් එකට සමහර එන්නේ නැහැ. සමහර අයට ඇඩ්මිෂන් එක ගෙදරටම එනවා. බොහොමයක් අයට ගෙදරට එනවා. එතකොට ඔය දැන් 50-50 අවස්ථාවක සමහරට ආව සමහරට ආවේ නැහැ. එතකොට ඔයාට මැසේජ් එකක් එනවා. දැන් ඔයා දානවනේ ෆිල් කරනකොට ඔයාට නොටිෆිකේෂන් එන්න දානවනේ නම්බර් එකක්. අන්න ඒ නම්බර් එකට ඔයාට මැසේජ් එකක් නෝමල් මැසේජ් එකක් එනවා. ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් එක්කම. එතකොට එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඒ වෙනකොට වීඩියෝ එකක් දෙන්නම් කොහොමද ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. එතකොට ආපු කෙනෙක් ඇඩ්මිෂන් එක ගෙදරට ආවිල්ලා එහෙම නැත්නම් ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගත්ත අයට දෙන්නටම කරන්න ප්‍රයිවට් දාපු අයට කරන්න වැඩක් තියෙනවා. ඒ තමයි JP කෙනෙක්ගේ. ඒ කියන්නේ සමාදාන විනිශ්චයකාරවරයෙක්ගෙන් ඔයා අස්සම් කරගන්න ඕනේ. එහෙම නැත්නම් පාසලක විදුහල්පති කෙනෙක්ගෙන් එහෙම නැත්නම් පිළිගත් කෙනෙක්. ඒ කියන්නේ අර මං කිව්වා වගේ JP කෙනෙක්ගෙන් අස්සම් කරගන්න ඕනේ. හරි. එතකොට ඒක වගේ සාහිතික කරගන්න කොටසක් වෙනම එනවා. හරි. ඒ කියන්නේ ප්‍රයිවට් දාන අයට, එක්සෑම් දාන අයට ඇඩ්මිෂන් වල සාහිතික කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඔහොම තමයි ඇඩ්මිෂන් එක අනිවාර්යෙන් ඔයා විභාග ලියන්න කලින් සති දෙකකට තුනකට කලින් එනවා ඇඩ්මිෂන් එක. හරි. එතකොට පාසල් යන අයට නම් අවුලක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. විදුහල්පති හරහා ඒ ටික ගානට වැඩ ටික පිළිවෙලට වෙනවා. හරි. ඊළඟ කාරණාව තමයි ID එක හදලා නැත්නම් දැන් ප්‍රයිවට් දාන අයට ID එක නැත්නම් પાස්පෝර්ට් එකෙන් ලියන්න පුළුවන්. එතකොට ID එක නැත්නම් දැන් ඔයාට මාස ගාණක් තියෙනවනේ. ID එක නම්බර්ස් තිබිලා ඒකෙන් ෆිල් කරගෙන ඔයා වැඩේ ගොඩ දාගන්න ඇති. එතකොට ID එක නැත්නම් ඔයා කරන්න ඕනේ ID එක හදාගන්න. ඔයාට මාස ගාණක් තියෙනවා. තව මාස 4ක් විතර තියෙනවා ID එක හදාගන්න. එතකොට one day service වලට ගියහම එහෙම නැත්නම්
අර සාමාන්‍ය ක්‍රමයට ID එක හදන්න පුළුවන්. ඒ ID එක හදන්න පුළුවන් විදිහත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් මම link දාලා තියෙනවා description එකේ. එතකොට ඊළඟ කාරණාව තමයි රීකරෙක්ෂන් දාපු අයට. රීකරෙක්ෂන් දාපු අයට කවද්ද රිසල්ට් එන්නේ? එහෙනම් එයාලට අනිවාර්යෙන් විභාගෙ ලියන්න කලින් රීකරෙක්ෂන් එන්න ඕනේ. තාම හරියටම දිනයක් එයාලා කන්ෆර්ම් කරලා. මොකද අද තමයි රීකරෙක්ෂන් දාන එකේ ඇඩ්මිෂන් දාන එකේ ක්ලෝස් වුණ දවස් අද. ඒ කියන්නේ රීකරෙක්ෂන් දාන්න. එතකොට අදින් පස්සේ අඩුම මාස දෙකක්වත් යයි. අඩුම මාස දෙකක්වත් හැබැයි එයාලා හරියටම announcement එකක් දීලා නැහැ මේ දවසේ රිලීස් කරනවා කියලා ඔයාලගේ රීකරෙක්ෂන් රිසල්ට්. ඒ නිසා තාම ඒ ගැන හරියට සම්බන්ධ මුකුත් දැනුවත් කිරීමක් කළා නැහැ. එතකොට මේ වීඩියෝ එකේ අරන් ආවේ ඔයාලට මේ ප්‍රශ්න ටික දැන් ගොඩක් අය කමෙන්ට් දාලා අහනවා ඇඩ්මිෂන් එන්නේ කවද්ද රීකරෙක්ෂන් රිසල්ට් එන්නේ කවද්ද අර ප්‍රශ්න ප්‍රයිවට් දාන්න කොහොමද ඔය ඔක්කොටම මම මේ වීඩියෝ එකේ යම් කිසි දාක් දුරට ඔයාලට පැහැදිලි කිරීමක් කරා. එතකොට ප්‍රයිවට් දාන අයට පැහැදිලි කිරීම මම සෑහෙන්න වීඩියෝස් ගණනාවක් කරලා තියෙනවා. එතකොට මේ වීඩියෝස් ටික මම channel එකේ තියෙනවා. ඔයාලා විල බලන්න. ඊළඟ විශේෂම කාරණාව තමයි 2026 සෙට් එක ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන්න ඔයාලා එන්න group එකට මම link එක දාලා තියෙනවා description එකේ. එහෙම නැත්නම් මගේ channel bio එකේ තියෙනවා. හරි. එතකොට මම 2027 O level ලියන සෙට් එකටත් group එකක් හදලා තිනවා. එතකොට එයාලත් add වෙන්න ඒකට ඔයාලගේ තියෙන ප්‍රශ්න කතා කරන්න. හරි. ඊළඟ කාරණාව තමයි ඔයාලට 2026 O level ලියන සෙට් එකට papers පොතක් හදලා තිනවා. මම කෙටි ප්‍රශ්න paper 25 එකතුවක් 25 papers 25ක එකතුවක් 25 papers 25. එතකොට ඔයාලට ඒක ගන්න ඕනේ නම් ඔයාලට ලබා ගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. ඔයාලට cash on delivery විදිහට මම ඔයාලට ලබා දෙනවා. හරි. එහෙනම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාලා යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.